ඔයා මේ වෙලාවේ හිත හිතා ඉන්නේ X ආයේ එයිද නැද්ද කියලා. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මේ රීඩින් එක no contact ඉන්න X ගැන. එහෙම නැත්නම් X මේ වෙලාව ඔයා එක්ක කතා බහ කරනවා නම් මේක ඔයාලට resonate වෙන්නේ නැහැ. ඔයා X එක no contact situation එකක ඉන්නවා නම් මේක ඔයාලට resonate වෙනවා. අපි අද බලමු X ආයේ ඔයා ගාවට එයිද ආවොත් ඔයා මොකද්ද කරන්න ඕනි කියලා. ඒකට අපිට කාඩ් 4ක් ආවා. King of Pentacles, Queen of Cup, Page of Cup, Knight of Pentacles. මුලින්ම බලමු එයා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා. ඇත්තටම එයා මේ වෙලාවේ ඉන්නේ ඔයා ගැන ගොඩක් ලොකු ගෞරවයක් හිතේ තියාගෙන. එයා දකින්න ඔයා කොයිතරම් ගුණවත් අනුන්ව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ද කියලා. ඔයාලා අතර දැන් කතා බහක් නැති වුණාට ඔයා එයාට දුන්න ඒ ආදරය රැකවරන එයාට ආදරත් ගොඩක් දැනෙනවා. එයාගේ හිතේ ඔයා ගැන තියෙන්නේ නිකම්ම නිකන් ආදරයක් නෙවෙයි. එයාගේ ජීවිතයට ගෙනාපු ඒ වටිනාකම ගැන එයාගේ හිතේ ලොකු අගය කිරීමක් තියෙනවා. දැන් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එයා ආයෙත් එයිද කියන එක. ඔව් එයා එනවා. හැබැයි එයා එන්නේ හදිස්සියෙන් නෙවෙයි. එයා මේ පාර ඔයා ගාවට එන්න හදන්නේ ගොඩක් කල්පනා කරලා. එයාගේ අතින් කලින් වෙච්ච වැරදි ආයි නොවෙන්න තමයි එයා වග බලා ගන්න හදන්නේ මේ පාර ආයි ඔයා ගාවට එන්න. ඔයාගේ හිතේ විශ්වාසයක් ඇති කරවන්න තමයි එයා මේ සැරේ හදන්නේ. ඔයාට සමහරක් විට පොඩි පණිවිඩයකින් පොඩි ආදර යෝජනාවකින් තමයි එයා එන්න හදන්නේ. එයා ආවොත් ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා යුනිවර්ස් එකෙන් ඔයාට මැසේජ් එකක් තියෙනවා. යුනිවර්ස් එක කියන්නේ ඔයා ගොඩක් ඉවසන්න කියලා. එයා ආවහම කලබල වෙන්න එපා. එයා කියන දෙයට ඔයා හොඳින් අහුම්කම් දෙන්න. ඔයාගේ වටිනාකම ඔයාගේ ආත්මගරුත්වය රැකගෙන සංසුන්ව එයාව පිළිගන්න. මේක ඔයාලගේ සම්බන්ධතාවය අලුත් සහ ශක්තිමත් ආරම්භයක් වෙන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ බය වෙන්න එපා. මේ හැමදේම වෙන්නේ ඔයාගේ හොඳට. මේක ජෙනරල් රීඩින් එකක්. මේක හැමෝටම රෙසිනේට් වෙන්නේ නැහැ. ඔයාට රෙසිනේට් වෙන ටික විතරක් ගන්න. ඔයාගේ X ගැන ෆුල් රීඩින් එකක් පර්සනල් රීඩින් එකක් ඔයාට ගන්න ඕනේ නම් එයා එයිද? එයා මොනවද ඔයාගෙන් හිතන්නේ? එයාවොත් ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා ඔයාට දැනගන්න ඕනේ නම් WhatsApp මැසේජ් එකක් දාන්න. මේ වගේ වීඩියෝ තවත් බලාගන්න මේ page එක follow කරලා තියාගන්න. ඔයා බලන YouTube channel එකෙන් නම් YouTube channel එක subscribe කරන්න.